අපේ රටේ කලා ශිල්ප කිහිපයක් හඳුනා ගනිමු. පැරණි විහාර ගොඩනැගිලිවල ඇතුළු වන දොරටුව සමග ඇති පඩිපෙළ දෙපස ඇති අත්වැට කොරවක්ගල් ලෙස හඳුන්වනවා. පඩිපෙළේ ගමන් කරන්නන්ගේ පහසුව සහ ඊට අලංකාරයක් එක් කරන්න කොරවක්ගල් නිර්මාණය කර ඇතැයි විශ්වාස කරනවා. මුල් කාලය වන විට කොරවක්ගල් කැටයම් කර තිබූ අතර පොළොන්නරු යුගය වන විට කැටයම් බහුල විය. රුවන්වැලි සෑ මළුවේ දැකගත හැකි කොරවක්ගල, කොට්ටම් පොකුණේ කොරවක්ගල ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොරවක්ගල් අතරින් කිහිපයකි. පියගැට පෙළ. පියගැට පෙළ යනු ගල් පඩිපෙළකි. දාගැබ හෝ විහාරස්ථානයක නැගීමට ඇති පියගැට පෙළෙහි පහළින්ම ඇත්තේ සඳකඩ පහණයි. අනුරාධපුරයේ බොහෝ පියගැට පෙළවල දෙකළවර හා මැද වාමන රූප 3ක් දක්නට ලැබේ. පොළොන්නරු යුගයෙහි පියගැට පෙළෙහි වෙනස වන්නේ මෙම වාමන රූප සංඛ්‍යාව හා ඉරියව් වෙනස් වීමයි. සඳකඩ පහණ. සඳකඩ පහණ පඩිපෙළෙහි අවසාන පඩියට පසු දක්නට ඇති අඩ රවුමක හැඩයගත් නිර්මාණයකි. අනුරාධපුර යුගයෙන් ආරම්භ වන සඳකඩ පහණේ කැටයම් දක්නට නොලැබුණි. පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ ගිනිදැල් මගින් ලෝකය කරදරවලින් පිරී තිබෙන බව සඳහන් කරයි. ඇතා, අශ්වයා, සිංහයා සහ වෘෂභයා යන සතුන් මගින් ජාති, ජරා, මරණ සහ ව්‍යාධි නිරූපණය වේ. ලියවැල් මගින් කරදරවලට මූලික වන තෘෂ්ණාව පෙන්නුම් කරයි. නෙළුම් මලින් දැක්වෙන්නේ මෙම ස්ථානයට ඇතුළු වීමෙන් සිත පිරිසිදු වෙන බවයි. වාමන රූප. වාමන රූප බහිරව රූප යනුවෙන්ද හඳුන්වයි. අනුරාධපුර යුගයේ පියගැට පෙළෙහිද පෞරාණික ගොඩනැගිලිවලද වාමන රූප දක්නට ලැබේ. විශේෂ කැටයම් සහිත මෙම වාමන රූපවල බර උසලාගෙන තිබෙන වාමන රූප, පළල් කටවල් ඇති වාමන රූප, සිනාමුසු මුහුණින් සිටින වාමන රූප සහ උසුළු විසුළු කරන වාමන රූප බහුලව දක්නට ලැබේ. මුරගල. මුරගල කොරවක්ගල දෙපස නිර්මාණය කර ඇති කලාත්මක නිර්මාණයකි. ආරක්ෂක ගල්, දොරටුපාල ගල් නමින්ද මෙය හඳුන්වයි. පුන් කලස සහිත මුරගල්, වාමන රූප සහිත මුරගල්, නාරුව සහිත මුරගල් දක්නට ලැබේ. මෙම මුරගල් ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන අතර ආශ්‍රිතව දක්නට ලැබේ. ඇත් පවුර. ඇත් පවුර චෛත්‍ය අංග අතර ඇති විශේෂ නිර්මාණයකි. ඇතාගේ හිස සහ ඉදිරි පාදය සටහන් කර ඇති මෙම ඇත් පවුර චෛත්‍ය මළුව වටා ඉදිකර තිබේ. චෛත්‍ය සහිත වේදිකාව ඇතුන් විසින් උසුලාගෙන සිටින බව මෙයින් නිරූපණය කරනවා. අනුරාධපුර යුගයේ ආරම්භ වුණු ඇත් පවුර නිර්මාණය වර්තමානයේ බොහෝ විහාරස්ථානවල චෛත්‍යයන් ආශ්‍රිතව දක්නට ලැබෙනවා. තවත් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අප හා එක්වන්න.